Hi guys. ඔන්න ඉතින් එහෙනම් වෙනදා වගේම අදත් ඔයගොල්ලෝ හැමෝම අබි ඔෆිෂියල් කියන මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ඔයගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටිය හුඟක් අය මගෙන් අහපු දෙයක් තමයි ඔන්න අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඩරාස් එකෙන් අපිට දීලා තියෙනවා 1 rupee game කියලා ගේම් එකක්. ඉතින් මේහා සම්බන්ධව තමයි ඔන්න අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් මතක් කරනවා ඔයා අබි ඔෆිෂියල් කියන මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව මන්ට යමු අද දවසේ මේ වීඩියෝ එකට. ඉතින් මොකද්ද මේ 1 rupee game එක කියලා කියන්නේ? ඉතින් මේකෙදි ඔන්න රාස් එකකින් අපිට විවිධ items දීලා තියෙනවා. ඉතින් අපිට රුපියලක් වගේ දෙයක් වැය කරලා තමයි මේ game එකට එන්ටර් වෙන්නේ. ඉතින් මේහා සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. මම ඕගොල්ලන්ට මගේ phone එකේ screen එක share කරලම ඕගොල්ලොත් එක්ක මේහා සම්බන්ධව කතා කරන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මගේ phone එකේ screen එක share කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මතක නම් මම මේ ළඟදී ගෙනහලා දුන්නා ඩරාස් 1111 sale එක සම්බන්ධ වීඩියෝ එකක්. ඒක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා ඒ ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. මොකද ඒකේ මම හැම ඔෆර් එකක්ම හැම ෆීචර් එකක්ම ඔයගොල්ලෝ කූපන්ස් කලෙක්ට් කරගන්නේ කොහොමද? මේකෙදි දෙන හැම දෙයක් ගැනම මම මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඉතින් මතක ඇත ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට 1 rupee game එක සම්බන්ධව. ඉතින් ඔයගොල්ලෝ යන්න මෙතන උඩ තියෙන අර 1111 කියන එක මම ක්ලික් කරගන්නවා. ඉතින් ක්ලික් කරගත්තාම ඔයගොල්ලන්ගේ මෙහෙම ඇතුළට යවෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පල්ලෙහාම තියෙනවා පේනවද 1 rupee game කියලා මේ කෙලවරේම පල්ලෙහා. ඉතින් මම අන්න ඒක ක්ලික් කරගන්නවා. උතන ගියාම ඔයගොල්ලන්ට පේනවද බලා ගන්න පුළුවන් වෙනවා උඩින්ම the biggest sale of the year කියලා වැටෙනවා 1 rupee game කියලා. ඊට පස්සේ participate and stand a chance to win exciting gifts කියලා එතන වැටලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මෙතන දැන්ට පේනවා රුපියලට ඔයගොල්ලන්ට 65 4K Ultra HD Smart LED TV එකකුයි ඊට පස්සේ TCL air conditioner එකකුයි ඔයගොල්ලන්ට එතන දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ආසන්න වශයෙන් මේ වගේ TV මේ AC එකක් ඔයගොල්ලන්ට ආසන්න වශයෙන් ලක්ෂ 2ක් විතර කිට්ටු වෙන විදිය වටිනාම items තමයි මෙතන ඔයගොල්ලෝ දීලා තියෙන්නේ. මෙහිදී මේ ඩරාස් එකෙන් අපිට කියලා තියෙන්නේ ඔයගොල්ලන්ට රුපියලක් වගේ වැය කරලා මේ ගේම් එකට එන්ටර් වෙන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේ items ලබා ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ items ලබා ගන්නේ කොහොමද? ඉතින් මේකට පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් අපි යමු මේහා සම්බන්ධව කතා කරන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලෝම පල්ලෙහාට වුණාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් how to join and win කියලා අපිට steps ටිකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ steps 1 2 3 4 කියලා steps හතරක් දීලා තියෙනවා. ඉතින් පළවෙනි step එකේ කියලා තියෙන්නේ purchase the 1 rupee product to enter the game. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතන උඩ තියෙන රුපියලේ item එක මුලින් ඒගොල්ලෝ purchase කරලා ඉන්න කියලා කියනවා. අපි බලමු පළවෙනි step එකේ මේගොල්ලෝ කියලා දෙනවා රුපියලට purchase කරගන්න කියලා. ඉතින් මම ඒක පෙන්නන්න ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ 1 rupee කියලා එකක් තියෙන්නේ. ඉතින් අන්නේ මම මේ TV එක උඩ එකක් ක්ලික් කරගන්නවා. ඉතින් එතනින් ඔයාලට ගියාම බලා ගන්න පුළුවන් වෙනවා මේකේ රුපියලක් තමයි තියෙන්නේ. මෙතනින් මම මේ buy now කියන එක එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් buy now කරාම ඔයගොල්ලෝ මෙතන දැන් සාමාන්‍යයෙන් මම මේ new user account එකක් පෙන්නන්නේ. ඔයගොල්ලෝ අලුතෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ account එකක් හදලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මෙතන ඒ account එකට දීපු email address එක මෙතන පෙන්නනවා. මේකෙදි ඔයගොල්ලෝ address එකක් add කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ email address එක මෙතෙන්ට ඒ කියන්නේ enter වෙන ඔටෝම. මොකද ඔයා log වෙලා තියෙන්නේ ඔයාගේ අදාළ email address එකක් හරි නම්බර් එකක් හරි ඩරාස් එකට දීලා ඕනම කෙනෙක් දන්නවනේ account එකක් හදන්න. ඉතින් එතකොට ඒ හදපු email එක එතන ඔටෝ වැටෙනවා. ඉතින් මේක අපි මෙතන place order කියන බටන් එක ක්ලික් කරාම ඔයාගේ mail එකට තමයි ඒ කියන්නේ පැය 24ක් ඇතුළත ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ හා සම්බන්ධ notification එකක් එනවා මෙහෙම ඔයා order එක place කරා කියලා. ඉතින් අන්න ඒක තමයි පළවෙනි step එක. ඉතින් මෙතනත් මේ පල්ලෙහා තියෙන්නේ send within 24 hour by email කියලා. ඉතින් ඒ කියන්නේ එතකොට ඔයගොල්ලෝ මේ purchase කරපු එක ඔයගොල්ලන්ට පැය 24ක් ඇතුළත email එකක් එනවා. ඉතින් ඊට පස්සේ බලමු අපි ඊළඟ step එකේ කියලා තියෙන්නේ complete daily missions කියලා. ඊළඟට තුන්වෙනි step එකේ කියලා තියෙන්නේ place the highest number of orders from Hemas and Rickit between 10th November 8 pm to 21 November කියලා. ඉතින් ඒ කියන්නේ ඉතින් මේකේ ඔන්න වටිනම දේ තමයි ඒක මම ඒක ඉස්සරහට එන්නම් කතා කරන්න. හතරවෙනි step එකේ කියලා තියෙන්නේ complete all steps to win exciting gifts කියලා. ඉතින් ඔන්න ඔය steps හතර ඒගොල්ලෝ complete කරන්න කියලා තමයි මුලින් අපිට කියන්නේ. ඉතින් මෙතන පල්ලෙහාට ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා daily missions ටික එතන තියෙනවා. ඉතින් මේ day 3 අද යන්නේ මොකද මේක 3 වෙනිදා තමයි පටන් ගත්තේ. ඉතින් මෙතන එක එක missions ඔයගොල්ලන්ට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේවා click කරලා මේ missions කරන්න තියෙන්නේ. ඉතින් මම මේ missions ඔයගොල්ලන්ට කරන්න ඕනේද නැද්ද කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඇත්තටම මම යනවා ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවද terms and conditions කියලා එකක් තියෙනවා. ඉතින් මම යනවා මෙන්න මෙතන view now කියන එක දෙන්න. ඉතින් මෙතන terms and conditions වලට ගියාම මෙතන උඩින්ම තියෙනවා the 1 rupee game is an exclusive 1111 campaign content by Daraz Sri Lanka. කියන්නේ මේක Daraz එකෙන් කරන campaign එකක්. ඊට පස්සේ open to all registered Daraz Sri Lanka customers කියලා තියෙනවා මෙතන. ඒ කියන්නේ මේක register වෙලා ඉන්න ඕනම Daraz customer කෙනෙක්ට මේකට enter වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. Customers can
participate by purchasing a 1 rupee game. ඒ කියන්නේ මම දැන් ඔයගොල්ලොත් එක්ක කලින් කතා කරපු විදිහට ඔයගලන්ට රුපියලේ item එක මුලින් ඔයගොල්ලෝ purchase කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට කියලා දෙන හදිසියවත් මේ game එක ඔයා win කරේ නැත්නම් ඔයාට ඒගොල්ලෝ රුපියල ආපහු ඔයගලන්ට refund කරනවා Daras wallet එකට. ඊළඟට තව එකක් මම ඔයගලන්ට මේකේ වැදගත් කරුණු තමයි ඔයගලන්ට කියාගෙන යන්නේ. ඊට පස්සේ මෙතන කියනවා once joined participants can access daily engagements missions during the teasing period කියලා. ඉතින් ඒ කියන්නේ before campaign date එකට කලින් ඔයගලන්ට මේ අර daily missions වලට සහභාගී වෙන්න කියන එක තමයි එතන කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා these missions are for engagement and education only. They won't affect winner selection. ඉතින් අන්න ඒක තමයි වටින දේ. ඒකයි දැන් ඔයගොල්ලෝ එතනින් හිතලා බලන්න මේකේ කියලා තියෙන විදිහට ඔයගොල්ලන්ගේ daily missions ඔයගොල්ලෝ කරයි කියලා ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලෝ මේ item එක දිනනවද නැද්ද කියන එකට බලපාන්නේ නැහැ. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ දිනනවද නැද්ද කියලා බලපාන්නේ ඊළඟ දේෙන්. ඉතින් ඔන්න මම යනවා ඒකට. The winners will be selected based on total delivered orders from Amas and Reckitt during the 11/11 campaign day කියලා. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට කෙනෙක් හිතාගෙන ඉන්නවනේ ඔයගොල්ලෝ කවුරු හරි කියලා තියෙනවනේ කියන්නේ daily missions කරලා ඔයාලට මේව හම් වෙනවා කියලා. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ අනිවාර්යෙන් ඇවිල්ලා මේ terms and conditions කියවලා බලන්න. ඔයගොල්ලන්ට daily missions දෙන්නේ ඔයගොල්ලන්ගේ for education purpose. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ වාර අධ්‍යයනය කරන්න, ඒ වගේ අලුත් දේවල් දැනගන්න තමයි ඔයගොල්ලන්ට daily missions දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේ තරගෙට ඕගොල්ලන්ව සහභාගී වෙන මේ හැමදේම ඕගොල්ලන්ව තෝරගන්න ඒගොල්ලෝ කටයුතු කරන්නේ ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ මෙන්න මේ හේමා සහ රෙක්කිට් කියන ඒ බ්‍රෑන්ඩ් දෙකට අදාළව ඒගොල්ලන්ගේ අයිටම්ස් බයි කරලා තියෙන ප්‍රමාණයට අනුව තමයි ඕගොල්ලන්ට මේතන මේ රුපියලේ අයිටම්ස් දිනීමේ හැකියාව තියෙන. ඉතින් හුඟක් අය මේ හා සම්බන්ධව කතා කරනවා. ඉතින් කොහොමද අයියේ මේක දිනන්නේ කියලා සමහරක් අයට අයිඩියා එකක් නැහැ. ඒකයි ඉතින් මම හිතුවේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනහල්ලා ඉවර වෙලා හැමදේම පැහැදිලිව කියලා දෙන්න. මොකද නැත්තම් ඊළඟට කෙනෙක්ට අපි හිතන්න පුළුවන් අපි ඩේලි මිෂන් සුත් කරා අපිට හම්බුනේ නැහැ කියලා. ඉතින් අන්න ඒක තමයි මම කිව්වේ. ඉතින් මෙතන ඔන්න ඊළඟ එකේ තියෙනවා top 2 highest purchases will win exciting prizes කියලා. ඒ කියන්නේ ඒ කාලය ඇතුළත වැඩිම purchases ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ shops වලින් අරගෙන තියෙන දෙන්නට තමයි මේ gifts හම්බෙන්නේ කියලා තමයි එතන කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඒගොල්ලෝ කියනවා cancel කරන ඒවා ඔයගොල්ලෝ return refund කරන ඒවා ඒගොල්ලෝ order එකක් විදියට සලකන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒක තමයි ඉතින් ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ Daras employees and their immediate family members are not eligible to participate in this contest කියලා තියෙනවා. ඒ කියන්නේ Daras එකේ sell කරන sellers ලාට වගේ මේ activity එකට සහභාගී වෙන්න බෑ කියලා තමයි ඒගොල්ලෝ එතන කියලා තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි මම ඕගොල්ලන්ට ගෙනහල්ලා දෙන්න පෙන්නන්න හිටියේ. ඉතින් මේ 1 rupee game එක ඔයගොල්ලෝ win කරනවා නම් ඉතින් හුඟක් අය හිතාගෙන ඉන්නවා නම් මේ 1 rupee game එක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මම මේ කියා දුන්න steps සිදු කරන්න වෙනවා. ඔයගොල්ලෝ මුලින් purchase කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ daily missions ඒගොල්ලෝ කරන්න කියලා දෙනවා. හැබැයි මේ daily missions ඔයගොල්ලෝ කරන්නේ නැතත් ඒගොල්ලෝ ඒක ඔයගොල්ලන්ට gift එකක් දෙන්න සලකන්නේ නැහැ. ඉතින් අන්න ඒක මතක තියාගන්න. කෙනෙක් ඒහා සම්බන්ධව හිතාගෙන ඉන්නවා නම් එහෙම ඊට පස්සේ මම මේ step 3 එකේ ඔයගොල්ලන්ට කියුව එක තමයි වැදගත් වෙන්නේ. Place the highest number of orders from Amas and Reckitt between 10th November to 21st November. ඉතින් අන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඕගොල්ලෝ එතකොට orders වැඩිපුර දාලා තියෙන අයට තමයි මේක හම්බෙන්නේ. ඉතින් අන්න ඒක තමයි ඉතින් Daras එකෙන් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ items promote කරගන්න. ඔන්න මේ 1 rupee game එකෙන් ඕගොල්ලෝ win කරන්න නම් ඉතින් ඕගොල්ලන්ට සිද්ධ කරන්න වෙන්නේ අනිවාර්යෙන් වැඩියෙන් items buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක තමයි පෙන්නලා දුන්නේ. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට හොඳ idea එකක් ලැබෙන්නේ නැති කියලා මේ හා සම්බන්ධව. මං ඇත්තට මේකයි මේ වීඩියෝ එක ගෙනහල්ලා හුඟක් අය මේක නොමග යනවා නැත්තම්. ඊළඟට අපි මේවා කර අපිට හම්බෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ කවුරුත් නොකියපු දෙයක් ඕගොල්ලන්ට ගෙනහල්ලා දුන්නේ. මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අන්න ඒක තමයි 1 rupee game එක. මේකේ Daras එකේ ගොඩක් වුණ coupons අපිට දීලා තියෙනවා. ඒහා සම්බන්ධවත් ඔයගොල්ලන්ව මම දැනුවත් කරාමයි කලින් වීඩියෝ එකේ. බලපු නැති අයට පුළුවන් මේ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝස් වලින් අපි ඉදිරියේදීත් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.